සුබ දවසක් යාළුවනේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ hmtech.com YouTube channel එක හරහා එන තවත් අලුත් වීඩියෝ එකකට. මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ ඔයාලගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක 10 ගුණයකින් වැඩි කර ගන්න පුළුවන් ක්‍රම ටිකක් පිළිබඳව. ඉතින් අපේ ලංකාව තුළ ජීවත් වෙන ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මදිකම. ඉතින් අපි මොන SIM එක පාවිච්චි කරත් අන්තිමට සිද්ධ වෙන්නේ සිග්නල් නැතුව ලෝඩ් වෙන එක විතරයි. ඉතින් මොන වැඩේ කරන්න කියලා YouTube වීඩියෝ බලනකොට ඩවුන්ලෝඩින් වැඩක් කරනකොට වගේ data වලින් කරන ඕන මේක පැය ගණන් ලෝඩ් වෙනවා ඇති. ඉතින් සමහර විට ඔයා මේ වීඩියෝ එක බලනවත් ඇත්තේ බොහොම අමාරුයි. ඉතින් අද මම කියලා දෙනවා ඔයාගේ ස්පීඩ් නැති කනෙක්ෂන් එක ස්පීඩ් කරගන්න සහ ස්පීඩ් තියෙන කනෙක්ෂන් එක තවත් වේගවත් කරගන්න පුළුවන් පහසුකම ටිකක් ගැන. ඉතින් වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා පහළ තියෙන subscribe button එක click කරලා ඊළඟ තියෙන bell icon එකත් ඔල් දාගත්තොත් මම ඉදිරියට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගෙන් දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලා අපි තවත් වැඩි කතා නැතුව බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ දේවල් කරන්න පුළුවන් ටිප්ස් සහ ක්‍රම කිහිපයක් තියෙනවා. ස්පීඩ් නැති වෙන්න ගොඩක් දේවල් බලපානවා. ඔයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප් නිසාත් මේ කනෙක්ෂන් වල තියෙන ඉන්ටර්නෙට් ස්ලෝ වෙන්න ගොඩක් හේතු වෙනවා. ඉතින් ඔය ඇප් නිසා ඉන්ටර්නෙට් ස්ලෝ වෙන එක අඩු කරගන්න පුළුවන් සෙටින්ග්ස් කිහිපයක් මම මේ වීඩියෝ එකේ අවසාන හරියදී ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම රැඳිලා ඉන්න කියලා මම මුලදීම කියනවා. ඉතින් දැන් ආයෙ බලමු ප්‍රධාන වශයෙන් මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද කියලා. ඉතින් අපිට යාළුවනේ මේ වැඩේ කරන්න එකම එක ඇප් එකක් අවශ්‍ය වෙනවා. ඔන්න ඔය ක්‍රමය තමයි අපිට ඉන්ටර්නෙට් ස්පීඩ් කරන්න පුළුවන් එකම ක්‍රමය සහ හොඳම ක්‍රමය. ඉතින් ඔයා පළවෙනියටම Play Store එකට ඇවිත් search bar එකේ search කරන්න verb කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එකේ හතරක් ගන්න. එකේ හතරක් ගාවමත් ඒ ඇප් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට verb කියලා search කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට ඒ VPN ඇප් එක බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ඇප් එක worldwide දැනට මිලියන 100ක මිනිස්සු ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ඇප් එකේ රේටින් ගත්තාම ඒ අතිනුත් ගොඩක් හොඳයි. ඉතින් ඔයා පළවෙනියටම ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මේ විදිහට VPN ඇප් එක ඕපන් කරගන්න. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මේ ඇප් එක ඕපන් කරේ මෙන්න මේ විදිහට ඔප්ෂන් කීපයක් බලා ගන්න ලැබෙනවා. ඔයා මේ next කියන එක දෙන්න. ඊට පස්සේ expect කියන එක දෙන්න. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ එන allow notification කියන එක අනිවාර්යෙන් දෙන්න. නැත්නම් ඔයාලට මේ ඇප් එක කනෙක්ට් කරගන්න බෑ. ඉස්සරහට පොඩි error එකක් එනවා. ඒක නිසා මේ not now කියන එක දෙන්න නැතුව allow notification කියන එක click කරන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මේ ඇප් එක ඕපන් වෙනවා. මේ ඇප් එක කනෙක්ට් කරන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ මම දැන් දාන් ඉන්නේ hot sim එක. මම දැන් ඔයාලට පෙන්නන්නම් මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක කොහොම තියෙයිද කියලා. මම යනවා යාළුවනේ ස්පීඩ් ටෙක්ස් ඇප් එකට. ඇවිත් මම මේ go කියන එක දෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් කියලා ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක තියෙන්නේ Mbps 5යි. මම දැන් ඔයාලට මේ පෙන්නුවේ ඇප් එක කනෙක්ට් කරන්න නැතුව තත්ත්වය. ඒ කියන්නේ verb ඇප් එක කනෙක්ට් කරන්න නැතුව. ඉතින් යාළුවනේ දැන් ඔයාලට තවත් විශ්වාස වෙන්න මම මේ විදිහට යනවා YouTube එකට. දැන් ඔයාලට පේනවා ඇති යාළුවනේ කැරකි තියෙනවා. ඒ කියන්නේ load වෙන්න හිමින් ගොඩක් slow. ඒ කියන්නේ මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මේ වෙලාවේ ගොඩක් slow. ඉතින් දැන් ආයි බලමු අන්න අර verb ඇප් එක කනෙක්ට් කරලා අපේ ස්පීඩ් එක කොහොම තියෙයිද කියලා. මම පළවෙනියට මේ verb ඇප් එකට ඇවිත් මේ ටික් එක ඔන් කරලා මේ ඇප් එක කනෙක්ට් කරනවා. ඊට පස්සේ යාළුවනේ මම නැවත බෑක් වෙලා එනවා ස්පීඩ් ටෙක්ස්ට් ඇප් එකට. ඊට පස්සේ යාළුවනේ මම මේ go කියන එක දෙනවා. ඉතින් දැන් ටිකක් වෙලා ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ දැන් ඉන්ටර්නෙට් ස්පීඩ් එක 22 Mbps දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේකේ වෙනස කොහොමද කියලා. කලින් තිබුණේ 5 Mbps. ඒ කියන්නේ Mbps 5යි තිබුණේ. දැන් තියෙනවා 22 Mbps. එතකොට අපිට Mbps 17ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මම තවත් ඔයාලට මේකේ වෙනස පෙන්වන්න ඕන හින්දා මම මේ විදිහට යනවා YouTube එකට. ඉතින් දැන් ඔයාලට පේනවා යාළුවනේ කිසිම ස්ලෝ ගතියක් නැහැ ඉක්මනට ලෝඩ් වෙනවා. ඔයා දකින්න නැති කලින් කියන්නේ VPN එක කනෙක්ට් කරන්න කලින් ඔයා දකින්න නැති මගේ YouTube එකේ පට්ට ස්ලෝ ගතියක් තිබ්බේ. ඉතින් මේ වෙනකොට අපි කියන්නේ VPN එක කනෙක්ට් කරාට පස්සේ අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් වේගවත් වෙලා තිනවා. ඉතින් මම මේ විදිහට එක වීඩියෝ එකක් උඩත් එකපාරට ටච් කරනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා ඇති වීඩියෝ එකට ආපු ගමන් ලෝඩ් නොවි සුපිරියට ප්ලේ වෙනවා. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එක ස්කිප් කරත් කිසිම කියන්නේ ස්ලෝ ගතියක් නැහැ ඉක්මනට ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලනේ සමහරවිට මේ ඇප් එක හරහා Mbps 8ක වගේ වේගයක් අපිට මේ ඇප් එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න නිකවන මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන try කරලා බලන්න. ඔයාලට එතකොට තේරෙයි ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකේ වෙනස. ඉතින් ඔයාලනේ තව දෙයක් තමයි මම මගේ පරණ ෆෝන් එකට මේක පාවිච්චි කරලා බැලුවා. මේ ඇප් එකකට සපෝට් කරන්නේ නැහැ. ඒක නිසා මම හිතන විදිහට මේක පරණ Android version තියෙන ෆෝන් වලට සපෝට් කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ කොහොම නමුත් මේ ක්‍රමයෙන්ුත් ස්පීඩ් එක වැඩි වෙන්නේ නැත්නම් මම මුලදී කිව්වා වගේ මේකට බලපාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි යාළුවනේ spy app සහ backup කියන්නේ. ඔයාගේ ෆෝන් එකෙන් කවුරු හරි විස්තර කරගන්න ඇප් එකක් දාලා හැක් කරලා නම් තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකේ ස්පීඩ් එක 180කින් අඩු වෙන්න බලපානවා. මොකද යාළුවනේ මේ ඇප් විසින් කරන්නේ අපේ ෆොටෝස්, වීඩියෝස්, chat වගේ දේවල් තවත් ෆෝන් එකට බෑකප් කරන එක. ඒ කියන්නේ අරගන්න එක.
ඉතින් ඔය හින්දා ඔයාගේ ෆෝන් එකේ data කැපෙනවා වගේම ගොඩක් ඉන්ටර්නෙට් ස්ලෝ වෙන්න බලපානවා. ඉතින් ඔයාට කවුරුත් මේ දේ කරලා නැතත් සමහර විට ඔයා Play Store එකට පිටින් mod APK application අරගෙන ඇති. ඒ කියන්නේ Google Chrome එකෙන් ඔයා download කරලා ඇති. ඉතින් ආන්නේ ඔන්න ඔයගේ අවස්ථාවලදී මේ mod app වලට data ගොඩක් වැය වෙනවා. ඉතින් ඔන්න ඔයගේ සැකසහිත app තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකෙත් දැම්ම ඉවත් කරලා දාන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකේ පොඩි හරි වෙනසක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ආන්නේ වගේ තමයි ඔයාගේ ෆෝන් එකේ app automatically update වෙනවා නම් ඒකටත් මේ ස්පීඩ් එක ගොඩක් බලපානවා. කියන්නේ Play Store එකේ අපි දාන් ඉන්න app වල එන update automatically දාලා තිනවා නම් ඒකත් ඔයාගේ ඉන්ටර්නෙට් slow වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් ආන්නේ ඔයාට මේ ප්‍රශ්නේ නැති කරලා දාන්න ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට Play Store එකට ඇවිත් මේ උඩ තියෙන profile icon එක දෙන්න. ඊළඟට මේ setting වලට යන්න. ඇවිත් යාළුවනේ මෙන්න මේ option වලට එන්න. ඊළඟට මේ auto update apps වලට යන්න. දැන් යාළුවනේ මේ don't auto update apps කියන එකට ටික් එක දාලා තියාගන්න. ඊට පස්සේ අපේ app කිසිම වෙලාවක automatically update වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම යාළුවනේ ඔය speed නැහැ කියන කට්ටිය තමයි තමන්ගේ internet setting හරියට හදාන ගත්තා. ඉතින් හරියට ඒ අදාළ දේවල් කරේ නැති වුණොත් ඔයාගේ internet speed එක 150කින් අඩු වෙන්න බලපානවා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකෙන් යන්න ප්‍රධාන setting app එකට. ඊළඟට network and internet වලට එන්න. සමහර ෆෝන් වල connection කියලාත් පෙන්නනවා. ඊළඟට ඔයා මේ network management වලට යන්න. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාගේ එක එක apps වලට ඔයාගේ ෆෝන් එකේ තියෙන app වලට data access කරගන්න දීපු list එක. ඉතින් යාළුවනේ මම කියන්නේ ඔයා භාවිතා කරන්න තියෙන apps තියෙනවා නම් ඒ app එකට දාලා tick එක off කරලා තියාගන්න. මොකද යාළුවනේ සමහර app ඔයා පාවිච්චි නොකර තියෙද්දිත් මේ app වලින් data ලබා ගන්නවා. ඒ කියන්නේ ඒ app එකේ update වලට notification වලට වගේ දේවල් වලට ඒ අදාළ app එකෙන් data ප්‍රමාණයක් අපේ ෆෝන් එකෙන් අය කරගන්නවා. ඒක නිසා වැඩ කරන නැති app වලට මේ tick එක ඔන්නලා තිබ්බොත් ඔයා දැන් මේ අදාළ app එකට හැවත් තියෙන tick එක off කරන්න. එතකොට ඔයාලට වෙනද පාවිච්චි කරනවට වඩා ඉන්ටර්නෙට් ස්පීඩ් එක කරගන්න පුළුවන්. ඉතින් ඉන්ටර්නෙට් ස්පීඩ් එක විතරක් නෙමෙයි ඔයාගේ data ඉතිරි වෙනවා, ෆෝන් එකේ බැටරි එක සේෆ් වෙනවා වගේ තව වාසියක් ඔයාලට අරගන්න පුළුවන්. ඒක නිසා මේ app වලට තියෙන data නිදාස ඔයා නැති කරලා දාන්න. ඉතින් යාළුවනේ වගේම තමයි ඔයා check කරන්න ඔයාගේ connection එකේ network type එක. ඉතින් ඔයාලට මේ setting වලට යන්න මෙතනින් back වෙලා යන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට මෙතනින් back වෙලා මෙන්න මේ SIM card and mobile network වලට යන්න. හරි දැන් ඔයා පාවිච්චි කරන SIM එක තෝරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට මේ යට තියෙන network type වලට ගිහිල්ලා මේක අනිවාර්යයෙන්ම 4G කියන එකට දාගන්න. එතකොට ඔයාට කලින්ට වඩා ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයා මොනවා කරත් ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි වෙන්නේ නැත්නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඉතින් යාළුවනේ මම ඔයාට මගේ අවසාන විසඳුමක් කියන්නම්. ඔයා යන්න Play Store එකට. ඇවිල්ලා search bar එකේ type කරගන්න open signal කියලා. ඊට පස්සේ යාළුවනේ ඔයා මේ app එක install කරගන්න. ඉතින් මේ app එක තාවකාලිකව තමයි install කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක delete කරලා දාන්න. හරි යාළුවනේ ඉතින් app එක install කරගත්තා නම් මෙන්න මේ විදිහට app එක open කරගන්න. ඊට පස්සේ මේ start කියන එක දෙන්න. නැවත okay කියන එක දෙන්න. ඊට පස්සේ මේ continue කියන එක දෙන්න. ඊට පස්සේ යාළුවනේ මේ app එකේ interface එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඔයාගේ phone එකේ notification bar එක මෙන්න මේ විදිහට පාදලා දාලා ඔයා මෙතනින් location කියන එක on කරගන්න. ඔයාගේ මෙතන පළවෙනි page එක බලා ගන්න නැති වුණොත් ඔයා page එකට ගිහලා බලන්න ඔයාලට එතන පෙන්නයි. ඔයා මේ විදිහට location කියන එක on කරගෙන ආය app එකට ඇවිල්ලා ඔයා මේ කොනේම තියෙන ඊතලයට යන්න. ඊට පස්සේ මේ cell tower කියන එක දෙන්න. ඉතින් මම මේ ගැන මේ පැහැදිලි කරන්න. අපිට සාමාන්‍ය ඉන්ටර්නෙට් ස්පීඩ් එක යන්න නම් අපේ කිට්ටුව සිග්නල් කණුවක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සිග්නල් tower එකක් තිබිය යුතුමයි. ඉතින් අපි භාවිතා කරන SIM එකට අනුව අපේ හරිය සිග්නල් tower එකක් නැත්නම් ඉන්ටර්නෙට් ස්පීඩ් එක කවදාවත් අපිට වැඩි කරගන්න බෑ. ඉතින් ඔයාලට මේ පේන්නේ මම ඉන්න තැන ළඟින්ම තියෙන towers තමයි මේ තැමිලි වාඩියෙන් පෙන්නන. මේ dot එක තමයි යාළුවනේ මම ඉන්නේ. ඉතින් ඔයා මේකට විත් බලනකොට ඔයාලට කිට්ටුව සිග්නල් tower එකක් නොතිබුණොත් කවදාවත් ඔයාලට ඉන්ටර්නෙට් ස්පීඩ් වල බා ගන්න බෑ. ඒ වුණොත් ඔයාලට සිද්ධ වෙනවා ඔයාලට කිට්ටුවෙන් tower එකක් තියෙන SIM එකකට මාරු වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයා පාවිච්චි කරන SIM එකට අදාළව ඔයාලට කිට්ටුව tower එකක් නැත්තම් වෙනත් කනෙක්ෂන් එකකට මාරු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මම මුල ඉඳලම සරලව මේ ගැටලු ටික ඔයාලට හරියට පැහැදිලි කරලා දුන්නා කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවා නම් ඔයාලට බොරුවට ඉන්ටර්නෙට් ස්පීඩ් කරගන්න පුළුවන් ක්‍රම ගිහිගේ YouTube එකේ සර්ච් කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන මොනියම්ම ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් දැන්ම වීඩියෝ ලයික් එකක් දාන්න වගේම පහල තියෙන subscribe button එක ක්ලික් කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් වටිනා ටෙක් වීඩියෝ එකකින් හමු වෙනකම් මම සමු ගන්නවා. මම පාන් මතීස ඔයාලා හැමෝටම සුබ දවසක්.